ආයිබෝවන් අදත් ආදරෙන් පිළිගන්නවා මෙහොම් මිත්‍රුවී මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ රෆල් පටියක් කොහොමද අපි ලේසියෙන්ම කපා ගන්න කියලා. රෆල් පටි සාමාන්‍යයෙන් කපන ක්‍රම කීපයක්ම තියෙනවා. නමුත් අද මම ඔයාලට කියලා දෙන්නේ ඇඳුමක අපිට අවශ්‍ය ප්‍රමාණයටම රෆල් පටියක් කපා ගන්න ආකාරය තමයි. ඒ සඳහා මුලින්ම මේ වගේ සමචතුරස්‍රාකාර රෙදි කොටසක් තමයි අපි ගන්න ඕනේ. මේක මුලින්ම මහන කෙනෙකුට නම් අපිට ගන්න අවශ්‍ය වෙන සමචතුරස්‍ර කොටසේ ප්‍රමාණය හරියටම කියන්න බෑ මට මෙහිදී. ඒ සඳහා මුලින්ම ඔයාලා රෙදි ඉතිරි කර ගැනීම සඳහා අවශ්‍ය නම් මේක කඩදාසියක කරලා ඊට පස්සේ අවශ්‍ය රෙදි ප්‍රමාණය බලාගෙන මේ විදිහට අවශ්‍ය රෙදි කෑල්ල අරගන්නත් පුළුවන්. ඒ විදිහට කරගත්තොත් අපිට රෙදි අපතේ යාම අඩුයි. ඊට පස්සේ අපි ගත්ත ඒ සමචතුරස්‍රාකාර රෙදි කොටස මෙන්න මේ විදිහට මම දෙකට බෙදාගෙන නැවත වතාවක් හතරටත් බෙදා ගන්නවා. ඒ විදිහට කරගත්තට පස්සේ අපිට ගොඩාක්ම පහසුවෙන් මේක ඇඳ ගන්න පුළුවන්. ඔයාලත් සාමාන්‍යයෙන් ඔයාලා ඇඳුමක් මහද්දී මේ විදිහට කරගන්න. අපි හැම ඇඳුමටම මේ විදිහට අල්ලන්නේ නැහැ. අපි ඉඳලා හිටලා තමයි මේ වගේ රෆල් පටියක් අල්ලලා ඇඳුමක් මහගන්නේ. ඒ වගේ අවස්ථාවක මේ විදිහට කරලා ඔයාලට මේක ගොඩාක් ලස්සනට කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මධ්‍ය ලක්ෂයේ ඉඳලා මම නම් අද අඟල් භාගයක් තමයි මේ විදිහට ලකුණු කරන්නේ. ඔයාලට අඟලක් වුණත් ලකුණු කරන්න පුළුවන්. නමුත් අඟල් භාගයක් වුණත් ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට අඟල් භාගයේ බැගින් මෙන්න මේ විදිහට ලකුණු කරලා අපි රවුමක් ඇඳ ගන්න තමයි හදන්නේ. ඒ විදිහට අඟල් භාගයක් මම මේ පැත්තෙනුත් ලකුණු කරගෙන මෙතනිනුත් අඟල් භාගයක් ලකුණු කරගෙන අනිත් තැන් දෙකිනුත් මෙන්න මේ විදිහට අඟල් භාග ගානේ ලකුණු කරගෙන මෙන්න මේ විදිහට මුලින්ම වෘත්තයක් ඇඳ ගන්නවා. මෙතන අපි මේ වෘත්ත කොටස තමයි කපලා ඉවත් කරන කොටස වෙන්නේ අවසානයේදී. ඊට පස්සේ මේ වෘත්තයේ මෙන්න මෙතෙන් සිට තමයි ඉහළ සිට තමයි මම බලාපොරොත්තු වෙන්නේ රෆල් එක ඇඳ ගන්න. ඒ සඳහා මම මෙන්න මෙතන සිට අඟල් දෙකක් තමයි අද මම මෙහිදී ලකුණු කරන්නේ. ඔයාලට මෙහිදී ඔයාලට අවශ්‍ය රෆල් එකේ පළල ප්‍රමාණය අරගන්න. සාමාන්‍යයෙන් මැහුම් මාසිත් සමග තමයි ඔයාලට මේක ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දැන් මේක ඇඳුමට අල්ලන්න සහ ඔයාලට මේකේ වාටියක් නමලා මහන්න අවශ්‍ය වෙනවනේ. ඒකටත් අවශ්‍ය මැහුම් මාසිත් සමග තමයි ඔයාලා මේ අවශ්‍ය ප්‍රමාණය උස විදිහට අරගන්න ඕනේ. ඔයාලට ඒ කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන්. මම අද අඟල් දෙකක් තමයි අරගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හතර පැත්තෙම ලකුණු කරගෙන අපිට ඇඳ ගැනීමේ පහසුව සඳහා මෙන්න මේ විදිහටත් ලකුණු කරගෙන ඔන්න ඔයාලා හොඳින් බලා ගන්න අපි මේක ඇඳ ගන්න විදිහ. මෙන්න මෙතන සිට මේ විදිහට වක්‍රාකාර හැඩයට මුලින්ම මෙතන දක්වා අපි ඇඳ ගන්නවා රේඛාවක්. ඒ විදිහට ඇඳගෙන අපි ඒ රේඛාව මෙන්න මේ විදිහට දික් කරගෙන වටේටම ඇඳ ගන්නවා. මෙන්න මේ අපි ලකුණු කරගත්තු ලක්ෂ හරහා යන විදිහට කොම්බෝක ආකාරයට තමයි මෙන්න මෙතනින් අපි නවත්තනවා. මේ විදිහට තමයි අපි ඒක මුලින්ම ඇඳ ගන්න ඕන කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක අපි වටේටම යන්න අවශ්‍ය නිසා නැවතත් මෙන්න මෙතන සිට තමයි නැවතත් අපි අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරන්නේ. අඟල් දෙක තමයි මම අද මෙහිදී ලකුණු කරන්නේ. ඒ ප්‍රමාණය මෙන්න මෙතන සිට තමයි අපි ලකුණු කරන්නේ, මුල සිට නෙවෙයි. මෙන්න මේ විදිහට අඟල් දෙකක ප්‍රමාණය ලකුණු කරලා මම මේක ඇඳ ගැනීමේ පහසුව සඳහා නැවත වතාවක් මෙන්න මෙහෙම වටේටම ලකුණු කරගන්නවා. ඔයාලා මෙහිදී මේ වගේ දේවල් රෙදිවල ලකුණු කරද්දී මැකෙන චෝක් වර්ග පාවිච්චි කරන්න. මම අද මෙහි මගේ ලේසි ඔයාලට පේන්නේ නැති නිසා තමයි මේ විදිහට තද පාටක් අරගෙන තියෙන්නේ. ඔයාලා ඒ විදිහට කරගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේටම අපි ඒ ලකුණු කරගත්ත ලක්ෂ හරහා යන විදිහට රවුමට ඇඳ ගන්න ඕනේ. මේක ඇඳගද්දී අතේ හුරුවට පරිස්සමට හිමීට ඇඳ ගන්න ඕනේ. මොකද මේක එහා මෙහා වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මගෙත් හරියටම ඇවිල්ලා නැතුව ඇති. මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට ඇඳගෙන නැවත වතාවක් අපි මෙන්න මෙතන සිට ආයෙත් අඟල් දෙක ගානේ මම ලකුණු කරගෙන යනවා. ඔයාලට මේක අඟල් දෙකක් කියලා වරද්ද ගන්න එපා. ඔයාලට අවශ්‍ය රෆල් පටියේ උස ප්‍රමාණයට මැහුම් වාසිත් එකතු කරගෙන තමයි මේක කරගන්න ඕනේ. රෆල් පටියේ පළලට අවශ්‍ය මැහුම් වාසිත් එකතු කරගෙන තමයි මේකේ ප්‍රමාණය ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට නැවතත් මම ලකුණු කරගෙන වටේටම නැවතත් මම ඒ කලින් කරපු විදිහටම මෙන්න මේ වගේ රවුමට ඇඳගෙන යනවා. ඔයාලට මම මේ වීඩියෝ කොටස ස්කිප් නොකර සම්පූර්ණයෙන් මේ විදිහට කරන්නේ ඔයාලට ඒක පැහැදිලිවම කරගන්න කියලා දෙන්න අවශ්‍ය නිසා. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් මම නවත්තනවා. මම අද මෙහිදී ඔයාලට කියලා දෙන වීඩියෝ කොටසක් නිසා මම අද මෙතනින් එහා මේක දිගට අරගෙන යන්නේ නැහැ. ඒක ගොඩාක් අපැහැදිලි වෙන නිසා. නමුත් මම මේ පෙන්නන විදිහට මේක තියෙන රෙදි කොටස සම්පූර්ණයෙන්ම ඉවර වෙන විදිහට අපිට මේ කොටස ඇඳ ගන්න පුළුවන්. එහෙම ඇඳගත්තා කියලා ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ රෙදි කොටසම අහු වෙන විදිහට මේක අපිට ඇඳගෙන ඕන තරම් දිගට රෆල් පටියක් හදා ගන්න පුළුවන්.
ඒ සඳහා අපි ගන්න රෙදි කොටසේ ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. ඔයාලට මේ විදිහට ඇඳගත්තට පස්සේ මෙන්න මේ මම ටේප් එක තියාගෙන යන විදිහට වටේටම කරගෙන ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය රෆල් පටියේ ප්‍රමාණය දිග ප්‍රමාණය මැනලා ඒ අවශ්‍ය තැනින් කපලා වෙන් කරගන්න. මෙන්න මේ මම මේ ලකුණු කරන කොටසේ තමයි දිග ප්‍රමාණය මැන ගන්න ඕනේ. ඒක තමයි අපේ ඇතුල් පැත්තට ඇල්ලෙන කොටස. ඒක ඔයාලට මේක කපා ගත්තාම හොඳටම පැහැදිලි වෙයි කියලා මම හිතනවා. ඒ විදිහට කරගත්තට පස්සේ මම අද මේ සම්පූර්ණ රෙදි කොටසම යොදාගන්නේ නැහැ. ඔයාලට මේ වගේ අහක යන්නේ නැහැ රෙදි චුට්ටක්වත්. මේ මැද තියෙන රවුම් කොටස පමණයි අහක යන්නේ. මේ විදිහට කොටසක් රෙදි කොටසක් ගත්තට පස්සේ සම්පූර්ණ කොටසම ආවරණය වෙන විදිහට මේක ඇඳ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෆල් පටියක් යොදාගෙන ඇඳුමක් මසා ගැනීම අපි නිතරම කරන දෙයක් නෙවෙයි. ඒක අපි සාමාන්‍යයෙන් ඇඳුමක් මහගානේදී ඉඳලා හිටලා තමයි රෆල් පටියක් යොදාගන්නේ. ඒ නිසා මම ඔයාලට කියන්නේ ඉස්සල්ලාම රෙදි කොටසම අරගෙන අපිට මේ රෆල් පටිය කපා ගැනීම කරන්න ගියාම රෙදි අපතේ යන ප්‍රමාණය වැඩි. මොකද අපිට හිතා ගන්න බෑ මුලින්ම කොච්චරක් අපිට ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද කියලා. ඒක එක එක්කෙනා ගන්න ප්‍රමාණය ගන්න පළල අනුව වෙනස් වෙන නිසා. ඒ නිසා මුලින්ම පත්තර කොලයක් වගේ අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණය පළල අනුව අපිට බලලා මේක පත්තර කොලයකින් කපලා බලන්න පුළුවන්. කපලා ඇඳලා බලාගත්තාම අපිට ඒකට අනුව අපිට අවශ්‍ය ප්‍රමාණය වැඩි කරගෙන රෙදි ප්‍රමාණය ගන්න අවශ්‍ය රෙදි ප්‍රමාණය අපිට තීරණය කරගන්න පුළුවන් නිසා මම ඔයාලට යෝජනා කරනවා මුලින්ම ඒ වගේ දෙයක් කරගනිද්දී ඒ වගේ පත්තර පිටුවක් වගේ දෙයක් අරගෙන කරගත්තාම ඔයාලගේ රෙදි ප්‍රමාණය නාස්ති වීම අවම කරගෙන මේක කරගන්න පුළුවන් කියලා. ඒ විදිහට කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පුංචි රවුම් කොටස පමණක් ඉතිරි වෙන විදිහට තමයි මේ කොටස මම කපාගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ රෆල් පටි කොටස මම කපාගෙන තියෙනවා. මේක අපිට පුළුවන් ගවුමක කර වටේට අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අතක් සඳහා යොදා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති චූටි බබාලගේ එහෙම ඇඳුම් වලට මේ විදිහට රෆල් පටිය අල්ලලා ගොඩාක් ඇඳුම් මහලා තියෙනවා. ඒට අමතරව තවත් අපිට පාටි ෆ්‍රොක් සඳහා වුණත් මේ වගේ දේවල් කරගන්න පුළුවන් ගොඩාක් ලස්සන නිසා. ඒ විදිහට මේ රෆල් එක අපිට ඕනම අවශ්‍ය ඕනෑම මෝස්තරයක් කරගැනීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒක කපා ගන්න ඉතාමත්ම පහසු ක්‍රමය තමයි අද මම ඔයාලට මේ විදිහට අරගෙන ඇවිත් තියෙන්නේ. එහෙමනම් හැමදාමත් වගේ අදත් මේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙන අතර නැවතත් ඉක්මනින්ම ඔයාලට ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න යන පොරොන්දුව පිට අද මම ඔයාලගෙන් සමු අරගෙන යන්නම්. එහෙමනම් අදත් හැමදාම වගේ ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා subscribe කරලා නැති යාළුවෝ subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් සුබ දවසක් මං ගිහින් එන්නම්.